දැන් අපි ඉන්නේ තිරානෝ කියන නගරේ. ඒ කියන්නේ ස්විස් බෝඩර් එකේ තියෙන අන්තිම ඉතාලි ගමේ. මෙතන ඉඳලා අපි රතු ට්‍රේන් එකේ යන්න තමයි දැන් මේ ලෑස්තිය ස්විස්තරලන්තෙට. මොනවද මේ කරන්නේ? කෝච්චිය යනවා. ඔයා සතුටුදාද යන ගමන ගැන? ගොඩක් සතුටුයි. වැල්ලෝ කියන්නේ ලස්සන කියන එක. එතකොට ලස්සන බලන්න කියන එක තමයි ඒ ස්ටොප් එකේ නම. ඇත්තටම ලස්සනයි. අලිත්තයි ඔබ දත්තේ ඔස්ට්‍රේලියාවගේද? දෙනවා නේද මොන ඔස්ට්‍රේලියාවක් වැලී මේක පට්ට දෙනවා රෝබේ හොඳම රට අර පොඩි කාඩ බිස්කට් එකක් ටෝපියක් එහෙම කියන එක නැද්ද? ඔයාට මෙතනින් ඇක්ටිව්ව කෙනා කවුද වාදකපු මෙතනින්? ඉතින් මෙතන තමයි අර පරණ විදියට හැදපු හොටෙල්ස්, ඒගොල්ලන්ගේ ස්ක්වෑර්ස්, ඒ දේවල් තියෙන. හායි අපි යමු ගමනක්. මම මේ ඉන්නේ ඉතාලියේ වෙරෝනාවල. අද ඔයගොල්ලොත් එක්ක යන්න ලෑස්ති වෙන්නේ මම මගේ ජීවිතයේ යන්න හීන දැකපු ගමනක්. දැන් වෙලාව උදේ 5:45යි. අපි ගමන යන්න පිටත් වෙලා පොඩි කොෆි එකක් බොන්න කියලා නතර කරලා තියෙන්නේ. මෙතනදි කියන්න ඕන මේක ලස්සන කෝච්චියක වටපිටාවේ තියෙන සුන්දරත්වයක් විඳගෙන ඒකේ තියෙන ලස්සනක් බලාගෙන ඕගොල්ලොත් එක්කම මේ ගමන යන්න හදන්නේ. පේනවනේ ලස්සනට ඉර පායගෙන එනවා මේ පැත්තෙන්. හරිම ලස්සනයි, සුන්දරයි, වටපිටාවත් සුන්දරයි. අද දේශගුණේ කාලගුණේ හරිම අපූර්වයි. අපි යමු. ගමන යන්න පිටත් වෙලා අපි කොෆි එකක් බීලා මේ යමු කියලා ඩිසයිඩ් කරලා මෙන්න මේ තැනට ආවා. හැන්දෑවක කොන්සර්ට් එක ඉවර කරලා පහුවදා උදේ පාන්දරින්ම ඒ කියන්නේ පාන්දර 4:30ට අපි පිටත් වුණා. ඉතාලියේ මේ ලස්සන ගම්මාන මැදින් සුන්දර පරිසරයේ චමත්කාරයේ විඳිමින් අපි මේ යන්නේ කොහෙද කියලා බලන්නකෝ. වාහනේ පැය 3ක විතර ගමනකට පස්සේ අපි මේ විදිහට තිරානෝ වලට ළඟා වුණා. බලාගෙන ඉන්නකෝ. ඕගොල්ලෝ දන්න කියන ආදරය කරන කට්ටියක් තමයි අපේ මේ ගමනට එකතු වෙන්නේ. අපි මේ ඉන්නේ තිරානෝ වල. තිරානෝ කියන්නේ ඉටලිවල තියෙන එක බෝඩ එකක්. මෙතන මේ එහා පැත්ත තියෙන කන්දෙන් එහා පැත්තට ගියාම ස්විට්සර්ලන්ඩ් වලට තමයි අයිති වෙන්නේ. ඉතින් මෙතනින් අපි රථ කෝච්චිය අරගෙන තමයි අපේ ගමන යන්න සූදානම් වෙන්නේ. අපි වාහන දෙකක් ඇවිල්ලා අපේ වාහන මෙතනින් පාක් කරලා මෙතනින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපේ ට්‍රේන් ටයිම් එකට ස්ටේෂන් එකට ගිහිල්ලා රථ කෝච්චියේ මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හරි පීස්ෆුල්, හරිම සාමකාමී, හරි අර ඉතාලියේ තියෙන අනන්‍ය වුණු ඒ පෙනුම, ඒ හැමදේම ආරක්ෂා වෙන ගොඩ නැගිලි සහ මේ වටපිටාව ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ සුන්දරත්වයත් බලලම අපි ට්‍රේන් එකට යන්න ලෑස්ති වෙන්නේ. බලමු. තිරානෝ ඉඳන් සන් මෝරිස් වලට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. හරි හරි ඔය සයිස් එකට ඒක මොනවාද? කටපාළුලා මේ බලන්න මේ EV චාර්ජර්ස් වලින් වාහන චාර්ජ් කරගන්නවා. මම හිතන්නේ ගොඩක් කරලා මෙතන චාර්ජ් එකට වාහන දාලා ඒගොල්ලන් වැඩවලට යනවා. ඇවිල්ලා මම හිතන්නේ හවස තාප වෙල්ල වාහනේ අරන් යනවා ඇති. අපි මේ ගමන එකගෙන යන්නේ කෞශල්‍ය. කෞශල්‍ය කියවට ඔයගොල්ලෝ දන්නවට රෙඩිය ඔයගොල්ලෝ දන්නේ වන්ඩර්ලස්ට් ලයිෆ්. මම මෙයාව කතා කරගත්තෙත් මම මෙයාගේ Facebook එක ෆලෝ කරනවා. එතකොට ඒ වීඩියෝස් බලනවා. ඒ බලලා තමයි ආස හිතුනේ මේ ගමන යන්න. කියන්නකෝ දැන් අපි කොහෙද යන්නේ ඔයා? දැන් අපි ඉන්නේ තිරානෝ කියන නගරේ. ඒ කියන්නේ ස්විස් බෝඩර් එකේ තියෙන අන්තිම ඉතාලි ගමේ. මෙතන ඉඳලා අපි රතු ට්‍රේන් එකේ යන්න තමයි දැන් මේ ලෑස්තිය ස්විස්තරලන්තෙට. රතු කෝච්චිය යන්න හදන්නේ. මේ ගමන හරි ලස්සනයි. මම වගේ වීඩියෝස් වල දැකලා තියෙනවා. හැබැයි දැන් මේක සීත කාලේ නෙමෙයි. හැබැයි ඒත් ඒ ලස්සන අඩුවක් නැහැ. ඔව් සීසන් එකෙන් සීසන් එකට තියෙන පැනෝරාම එක වෙනස් වෙනවා. ඉතින් දැන් අපි යන්නේ සම කාලේ. සම කාලෙට තියෙන ලස්සන තවත් පැනෝරාම එකක්. යම් බලන්න. අපි දැන් යන්නේ ස්ටේෂන් නේ? ඔව් මේ ස්ටේෂන් එකට යන්නේ. ස්ටේෂන් එකේ නම තිරානෝ. තිරානෝ ස්ටේෂන්. ප්‍රධාන ස්ටේෂන් එක. අපේ කෝච්චියේ තියෙන 9:45 නේ? ඔව්. 9:45 තමයි අපේ කෝච්චියේ තියෙන්නේ. අපි හොඳ ළමයි අපි 9 වෙනකොට ඇවිල්ලා තියෙනවා. ටිකක් කලිනුත් ආවා.
අපි නිදිනෑ ඒ කොන්සර්ට් එක කරලා ඉවරලා නිදා ගන්නතෝ තමයි මේ ගමන ආවේ. යා. ඉන්න තිරානෝලනේ. ඉතින් මෙතන තමයි අන්තිම ගම ස්විට්සර්ලන්තයට ඇතුල් වෙන කලින්. ඉතින් මෙතන ඇවිල්ලා විශේෂත්වය ඇවිල්ලා මෙතන ස්ටේෂන්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඉතාලියට IT ස්ටේෂන් එක, අනිත් එක ඇවිල්ලා ස්විට්සර්ලන්තයට IT ස්ටේෂන් එක. දැන් අපි යන්නේ බර්ලින් ට්‍රේන් එක ගන්න අන්නේ ස්ටේෂන් එක. දැන් අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමෝටම අරලිය ලොකු බෑග් එකක් අරන් යන්න තියෙනවා. අපිට පොඩි සැකයක් තියෙනවා. මෙතනින් කොයි ට්‍රේන් එකේද අපි යන්නේ? තාම අපේ ට්‍රේන් එක ඇවිල්ලා නැහැ. ලස්සන කෝච්චි ටිකක් තියෙනවා, රතු පාට කෝච්චි ටිකක්. මේකේ අපිට සීට්ස් කලින් රිසර්ව් කරන්න පුළුවන්ද? ඒක තමයි ගොඩක් හොඳ විශේෂයෙන් මේ වගේ හයි සීසන් කාලේ. ඒකේ ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා එක්ස්ප්‍රස් එක, අනිත් එක නෝමල් එක. දැන් අපි යන්නේ නෝමල් එකේ. ඒකේ ස්ටේෂන් එක නවත්තනවා සහ වින්ඩෝස් අරින්න පුළුවන්. මේ ඇවිල්ලා එක්ස්ප්‍රස් එක. මේක ඇවිල්ලා කෙලින්ම යන එකක්. වින්ඩෝස් ඕපන් කරන්න බෑ. මම දකින විදිහට හොඳටම අර පනෝරාමයක විඳින්න නම් ඇරලා ලංකාවේ වගේ පොඩ්ඩක් එළිය බලන්න තියෙනකට තමයි හොඳ. අප දාලා බෙල්ල දාලා බල යන්න ඕනේ. ඔව් බෙල්ල දාලා ගන්න. මගේ වෙලාව කියලා තියෙන ට්‍රේන් එක. රයිට් මගේ දැන් අපිට වෙලාව තියෙනවා. දැන් වෙලාව 9යි. 9යි 1යි. තව මිනිත්තු 45ක් තියෙනවා. ෂා. මේක වෙනම ලස්සනක්. මේ ස්ටේෂන් එක මොකද්ද මන්දර අපි පොඩි කාලේ කියවපු කතා පොත්වල තිබුණු සහ අපි නිකන් දැකපු අමුතු ලෝකයකට අරන් යන පාරක් කියලා හිතෙනවා. ඔව් මං හිතන්නේ මේ තමයි මම අර කලිනුත් කිව්වා වගේ මේ තමයි ඉතාලි බෝඩර් එක. මෙතනින් එහා පැත්තේ මේ කඳු පන්තියෙන් එහා පැත්තට ස්විට්සර්ලන්තේ තමයි තියෙන්නේ. අපේ ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් දරවල් ටික යනකම් බලාගෙන ඉන්නේ. අරුණ ගමන් දුවලා ගිහිල්ලා අපේ සීට් එක අල්ලගන්න. ඉතාලියේ තිරානෝ වලින් බර්නිනා එක්ස්ප්‍රස් මේ ලෝකයේ සුප්‍රසිද්ධ දුම්රිය ගමනේ අපි හිමින් අපේ ගමන පටන් ගත්තා. බලාගෙන ඉන්නකෝ අපිව වෙනම දිව්‍ය ලෝකයකට ගෙනිනවා වගේ චමත්කාර පරිසරයක් මැදින් තමයි දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ. ස්ටොප් එකේ. ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකේ ඕනම ස්ටොප් එකකට ඕනම කෙනෙක්ට බහින්න පුළුවන්. බහලා ඊළඟ ට්‍රේන් එක හැබැයි ගන්න වෙනවා. ඒක තියෙන සාමාන්‍ය පැකින් විතර. ඉතින් හොඳම දේ තමයි සන් මොරිස් වලින්ම බහින්න එක. එමත් නැත්නම් ඒකේ තියෙන උඩටම කැම්පසම ස්ටොප් එක. ඒක අපි දැක්කම කතා කරමු ඒ ගැන. එතන බහිනවා නම් ගොඩක් ලස්සනයි. ඇත්තම කිව්වොත් මේක නිකන් මගේ අර නිකන් අර හීනයක් හැබෑවීමක් වගේ. මේකේ තියෙන ලස්සන මේකේ තියෙන සුන්දරත්වය මම මානසයි මේ වගේ තැනකට ඇවිල්ලා මේ කඳු මේ දියඇලි දිහා බලාගෙන හොඳ කොෆි එකක් ගන්න දවසක් උනත් බලාගෙන ඉන්න plan එක තමයි ලස්සනයි. මොනවද මේ කරන්නේ? කෝච්චිය යනවා. ඔයා සතුටුදාද යන ගමන ගැන? ගොඩක් සතුටුයි. ඔයා මේ ගමන එකගෙන ආපු කාර්ද ඔයා වැඩිම ස්තුතිවන්ත වෙන්නේ. හැමෝම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ඇයි ඒ?
සමුද්‍රය නිසා. ඔයා ඉතින් මේ නවතිනවා නේද? මේ විදිහට ටිකෙන් ටික අපේ රතු කෝච්චිය කඳු මුදුනට ඇදෙනවා. බලාගෙන ඉන්නකෝ මේ කොළ පාට කඳු පන්ති පහ වුණාට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මොනවද කියලා. මේ බලන්න නිල් පාට විල් පහු කරගෙන අපි මේ විදිහට ටිකෙන් ටික කඳු පන්ති අතරින් ඉදිරියටම ඇදුණා. මේ විල් වල තියෙන චමත්කාරය සුන්දරත්වය ඇස්වලට අදහා ගන්න බැරි තරම්. වචනේ අපි දෙකට බෙදුවොත් මීරා කියන්නේ බලන්න කියන එක, බැල්ලෝ කියන්නේ ලස්සන කියන එක. එතකොට ලස්සන බලන්න කියන එක තමයි ඒ ස්ටොප් එකේ නම. ඇත්තටම ලස්සනයි. මේක බලාගෙන යනකොට වම් පැත්ත බලන්නද දකුණු පැත්ත බලන්නද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සනයි. සීත කාලෙට මේක තවත් ලස්සනයි. හැබැයි කොළ පාට කියන හරිත පැහැය පේන්නේ මේ කාලෙට මම හිතන්නේ. හිම වටන කාලෙට ඒක වෙනම එකක්. මේ දවස් වල කිසිම ලස්සනක් තියෙනවා. අපි ස්ටේෂන් එකට ආවා. අපි කෞශල්‍යගෙන් අහමු මොකද්ද මේ ආපු ස්ටේෂන් එක කියලා. මේ ස්ටේෂන් එක මොකද්ද? මේ ස්ටේෂන් එක මොකද්ද? මේ ස්ටේෂන් එක ඔස්කියාවෝ ස්ටේෂන්. දැන් මෙතනින් තව හයිට් දැන් අපි යන්න මුල් ගමනින් කොච්චර දුරක් ඉන්නද සාමාන්‍යයෙන්? අපි තාම මුලේ ඉන්නේ. තාම තාම මුලේ මුලේ. තාම නක් ගන්නවත් ගත්තේ නැහැ. මේ කඳුළු පන්ති අතර නක් ගන්න ගන්නවා. එහෙනම් බැටරි සේව් කරගන්න. ඔව් ඒක ඇත්ත. අපි හැමෝම මේ ගමන මෙච්චර ආසාවෙන් යෙදිද්දි මේ බලන්න පොල්ලෙක්. ප්‍රශ්න වලට මුහුණ දෙන්නලා තියෙන්නේ ෆොටෝ පිළිබඳව. සීත කාලෙට කොච්චර ලස්සන්ට මෙහෙට හිම වැටෙනව ඇතිද? අර බලන්න තාම කඳු මුදුන් වල ඒ වැටුණු වයිස් තට්ටු දිය නොවි පුළුන් වගේ රැඳිලා තියෙනවා. මෙතන තමයි අපි සී ලෙවල් එකේ උසම ස්ථානය. කියන්නේ මීටර 2250කට වැඩි උසකින් තමයි මේ ඉන්නේ. මෙතන තියෙන ලස්සන ග්ලැසියර් එකක්. එහා පැත්තේ හැබැයි අපි ඉන්න පැත්තේ එහා පැත්තේ ලස්සන view point එකක් තියෙනවා. මේකට කියන්නේ Alp Groom කියලා. ආයි කියනවා Alp Groom. Alp Groom. යමු. අපි දැන් නතර කරලා තියෙන්නේ මෙතන එහා පැත්තේ view point එකක් තියෙනවා. ඒක නිසා තව ට්‍රේන් එකක් එහා පැත්තේ නතර කරලා තියෙද්දි ඒ ට්‍රේන් එක පාස් වෙනකන් මෙතන පොඩි වෙලාවක් නවත්තගෙන ඉන්නවා. අද දේශගුණයක් හරි ෂෝක්. හරිම සුන්දරයි. enjoy කරන්නේ. කොහොමද නම් ගෙම ඉන්නේ? පුදුම හිතා පපන්න තියුණුසුයි. සමහර ස්ටේෂන්ස් වලදී පොඩි වෙලාවක් කෝච්චිය නතර කරගෙන ඉන්නවා. හැබැයි අපිට බහින්න බෑ. බැස්සොත් ඒ කෝච්චියට නගින්න අවසර නැහැ. ඊළඟකට තමයිලු. මේ දුම්රිය සංචාරයේ විඳින්න ලෝකේ හැම කෙළවරකින්ම සංචාරකයෝ ඇදෙනවා. ඇල්ප්ස් කඳු පන්ති අතරින් ග්ලැසියර්ස්
ලස්සන කඳුපාන්ති සුන්දර ගම්මාන ලස්සන විල්මැදින් පැය 2මාරක ගමනක් මේ විදිහට අපි ගමන් කරනවා. සීසන්ස්වලට අනුව මේ පරිසරයේ සුන්දරත්වය තව තවත් වෙනස් වෙනවා. අවුරුද්දේ මොන කාලේ ආවත් මනස්කාන්ත දසුන් විඳින්න සංචාරකයන්ට පුළුවන්. මම මේ විදින අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නේ ඔයාලත් මේ අත්දැකීම විඳින්න ආස වෙයි කියලා හිතන නිසා. ඉස්ස ඇදනනේ මරු මාරයි මාර ගැන එන ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එක ආයිති මෙහෙට මෙන්න වෙනවනේ සහ මේක මේ දෙදයක දැන් මේ මාරයි ග්‍රීස් එක මරුනේ මේක මරු මාර ගදී එන සැපයිනේ අලිත්තයි ඔබ දත්තේ ඔස්ට්‍රේලියාවගේද එනවා නේද මොන ඔස්ට්‍රේලියා කැලේ මේක පට්ට එනවා ගෝපේ හොඳම රට හරි ඔයාගේ ඔන්න හීන හැබෑ වුණා නේද ප්‍රශ්න වෙලා ආයි පැයකින් තමයි අපිට ට්‍රේන් එක ගන්න තියෙන්නේ. මේ අර මේ කඩලා කරත්තේ මොනවා මෙන්න නැගිටලා අම්මසන් අර පල්ලෙහාදී නිදාගෙන හිටියේ මට ඒ වැඩක් නෑ මං ඉන්නේ අර ආ මොනවද ඇහුවේ දැන් අර පොඩි එකාට බිස්කට් එකක් ටෝපියක් එහෙම කියන එක නැද්ද මේ මම මේ ෆොටෝ එකේ මම මේ කට අරගෙන ඉන්නේ මේ මට දරාගත්ත නොහැකි මේ ලස්සන වාතයේ විදියට මම යනවා වොෂ්රූම් එක ක්ලීන්ද කියලා බලන්න ඉන්නවා එක්කෙනෙක් ඇතුලේ. අර රතු. ලයිට් එක රතු කියන්නේ ඇතුලේ ඉන්නවා. ඉන්නේ බෙර්නින දියවොලිට්ස් කියලා. මෙතනින් තමයි ස්කී කරන්න ගොඩක් අය පිටත් වෙන්නේ විශේෂ වින්ටර් එකකට. දැන් නම් හයික් කරන්න පුළුවන්. මොකද ඔක්කොම දැන් කොළ පාටයි. හිම හිනිලම ගිහිල්ලා. දියවිලා ගිහිල්ලා. අනේ තියෙන කේබල් දැන් මේ සීත කාලෙට මේක තනිකරම සුදු පාටට පේනවානේ. ඔයා පුද්ගලිකව කැමති මේ වගේ කොළ පාටට තියෙන කාලෙට නැත්නම් සීත කාලෙට? ඒක ඇත්තටම තෝරගන්න බෑ. මොකද මං සති 3කට ආවා. සති 3කට කලින් තිබ්බෙත් වෙනස් විදිහ පැනෝරාමා එකක්. එතකොට වින්ටර් එකට තවත් විදිහ. දැන් ආයෙ આવොත් ආයෙ වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ටුවර් එක මොන කාලේ ආවත් ඔයාලට වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම. මේ ඔයා මේ ට්‍රේන් රයිඩ් එක කී පාරක් විතර ගිහින් තියෙනවද? දැන් මේ 5 වෙනි හරි 6 වෙනි හරි පාර. ඔව්. හැමදාම ලස්සනයි. පාවෙන්න කී ඔයා 100 පාරක් ගියත් කෞශල්‍යය. ඔයාගේ ජීවිතේ අමතක නොවන ගමන අපිත් එක්ක ගිය ගමන. ඒකනේ අනිවාර්යෙන්ම. ඔයාට මෙතනින් ඇක්ටිව් කෙනා කවුද වාදකපු මෙතනින්? ඇක්ටිව් එක ඔයා. මම අර කට අර නිදාගෙන ඉඳපු කෙනා. එයා ඇවිල්ලා මැක්ස් ප්‍රෝ ලෙවල් එකේ ඇක්ටිව් කෙනෙක්. මෙන්න මේ ඉන්නේ. එයා භාවනාවකට සම්බන්ධිලා හිටියේ. මම මේම මගේ භාවනාව උගලන් කැඩුවා හැම වෙලේම මේක නිකන් පොඩි උන් වගේ මේම දානවා මේ අන්න හරක් කුළු හරක් මේ ගන්න තනකොළ වෙන්න ඒවා ගන්න නීම කීකියේ දාගන්නවා ඊටස් මං කියන්නේ මගේ විදුණා රයිට් අපි අපේ ගමනාන්තයට ආවා. කෞශල අපි මේ කොහෙද දැන් ඇවිල්ලා ඉන්නේ? සන් මොරිස් වලට. සන් මොරිස්. තමයි ඉවර වෙන්නේ මේ ගමන. අපේ ගමන. දැන් බඩගිනි වමනාකට දැන් බඩගිනි ඒක තමයි අපි යන් හොයාගෙන අපේ බෑන් එක. මේ දැන් අපි ඉස්සලම් ඉන්නේ මාරු මාරයි එල්ල කිරි එල්ල පවුසි ආතල් පට්ට පට්ටාතල් මෙන්න මේ වගේ බයික්ස් වලින් අපි දැක්කා විතරම මේ ට්‍රැවල් කරනවා කට්ටිය. ඒ කියන්නේ ගොඩක් වෙලාට ජෝඩු දෙන්න මේ වගේ බයික්ස් වලින් ඒගොල්ලෝ ට්‍රැවල් කරනවා. මේ 800cc බයික් එකක්. අපි අර මේ පිටත් වෙන කලින් ඒ කියන්නේ ඉතාලියේ පිටත් වෙන කලිනුත් මේ වගේ බයික් එකක් තමයි ඉස්සෙල්ලා මෙච්චර ලොකු යන්නේ මේක BMW එක. අර
මම දන්නේ අතරම මම බයිසිකල් කරේ මම රෝසෙකලි මේ එකක් තමයි ඇක්සිඩන්ට් වුණේ අපි යන්න පිටත් වෙන කලින් ඒ වගේ අය හරියට මේ පැත්තේ ට්‍රැවල් කරනවා ඔන්න මෙන්න මෙහෙම තමයි අපි අපේ අසස්ගේ ෆොටෝ ෂූට් එක මචං පිටිපස්සේ ලයිට් එක දෙනවා ඕවා මේ බලපන්කෝ ලයිට් එක දෙන මචං මෙන්න මෙහෙන් උඩින් එනේ මූණ පේන්නේ නෑ බා මේක අවුලන්නේ කමන්නේ මූණ පේන්නේ රයිට් මෙන්න මෙහෙමයි අපි අපේ අසස්ගේ දැන් හරි ෆොටෝ ෂූට් එක කරන්නේ අපි මේ යන්නේ ලේක් සයිඩ් එක බලන්න මේ ඒ අනතර කියන්න දෙයක් තමයි මේ දැන් මේ ට්‍රේන් එකේ අපි ආපු ට්‍රේන් එකේ ඔයගොල්ලන්ගේ බයිසිකල්ස් තියෙනවා නම් මෙහෙම සයිකල් රයිඩ් එකක් කරන්න කැමති නම් තමන්ගේ බයිසිකලේ ඒ ට්‍රේන් එකේම අරගෙන එන්න පුළුවන් බයිසිකල් ට්‍රේන් එක අරගෙන එන්න මේ වෙනම ටිකට් එකක් ගන්න ඕනේ ඔව් ඒකට වෙනම එක්ස්ට්‍රා charge එකක් කරනවා ඒගොල්ලෝ ඔයාලා මෙතන පාවිච්චි කළා අපව අපිට අරන් යන්න පුළුවන් ඔව් ඒ වෙනතෝ මෙහෙන් හය කරන්න තියෙයිද බයිසිකල් ඒත් පුළුවන් ඒ දවසකට ගන්න පුළුවන් ඒකයි තව දැක්කපු දෙයක් තමයි මේ ගොඩක් ට්‍රෙකින් හයිකින් යන අය එහෙම ගොඩක් අපි දැක්කා එන අතරමඟ අර වා කිව්වා වගේ කාලෙන් කාලට මේක දේශගුණේ කාලගුණේ වෙනස් වෙන හින්දා ඒ ඕන පරිසර තත්යකට ගැලපෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම අනික තමයි මේගොල්ලන්ගේ කල්චර් එකේම තියෙන දේ තමයි ඉරිදා කියන්නේ එළියේ ජීවත් වෙනවා එළියේ ඇවිදින්න යනවා පික්නික් එකක් කරන්න යනවා මොන හරි ඇවිදින්න මොන හරි ඇක්ටිවිටි එකක් කරන්න යනවා ඉතින් ඒගොල්ලන්ට හරිම නෝමල් දෙයක් හයික් එකකට යනවා කියන්නේ ස්විමින් කරන්න යනවා කියන්නේ ඒ දේවල් ඔන්නෝකනේ අපි බයිසිකල් පදිනනකොට අපේ නෝනලා විරුද්ධ වෙනවා තේරෙනව නේද මේ බාන මෙච්චර සීතලක් තියෙදිත් මේගොල්ලෝ වතුරේ බහැලා අවුවතකට ඉන්නවා ඒක ඉතින් එයාගේ සතුට එයාගේ ආසාව මොකක්ද ඔයගොල්ලෝ බලන්න පිස්සු පයිතන් කෙනෙක් කියන්නේ ඒ වගේ කෙනෙක් තමයි. අපි වගේ ගොඩක් අය බොහොම ඇවිල්ලා මෙහෙම බොහොම සතුටුයි හලෝ කොහමද අපි කට්ටිය පොඩක් ආවේ වෙතවල් යන්න කියලා දැකලා පුරුදු ඒකනේ ආවද ඔයගොල්ලෝ දාන්න ලේක් සන් මෝරිස් එහෙම නැත්නම් මේ සන් මෝරිස් ලේක් එකේ තියෙන සුන්දරත්වයේ විචිත්‍රත්වය තමයි අපි මේ විදිහට දැක්කේ මෙහෙත් මේ වතුරේ තියෙන පිරිසිදුකම තියෙන ලස්සන එතකොට මේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැතුව හැමදේම ආරක්ෂා කරලා තියෙන එක මම හිතන්නේ ඒවා අපේ වගේ රටවල් වලටත් ලොකු පාඩමක්. දැන් මේවයි පික්නික්ස් එනවා මිනිස්සු. ඇවිල්ලා කනවා බොනවා. හැබැයි පුංචි කොල කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙදරින් එනකොටම ගෙනියන්න ගාබේජ් බෑග් එකක් වාහනේ දාගෙන එනවා. මම දන්නේ අපි ඒවා හැදිලා ඒ පුරුදු හැදිලා කවදා අපේ රටත් එහෙම වෙයිද කියන්න මම විශ්වාස කරන දෙයක් තමයි මේ වැඩිහිටි පරම්පරාව දැන් හදන්න බෑ ඉස්කෝලේ යන පුංචි පරම්පරාවෙන් පටන් අරගෙන කරන්න ඕන වැඩක් සහ දැඩි නීති රීති අදබල නීති රීතිත් එක්කලා පරිසරයේ සුන්දරත්වයේ විචිත්‍රත්වය හදන්න නම් දැඩි නීති රීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරා නම් අපේ අය නිකම්ම හැදෙනවා සන් මෝරිස් ලේක් එක තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එක ළඟමයි. ඒකේ බලලා ඉවර වෙලා අපි පයින්ම කොහෙද මේ යන්නේ කියලා බලන්නකෝ. මේකේ මේ හිස්ටරිය මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයාලට පේන්නන් තියෙන හොඳම තැනට මේ ඔයා මේක ගෙන යන්නේ. ඔව් අපි දැන් මේ යන්නේ සන් මෝරිස් වල තියෙන සිටි සෙන්ටර් එක. ඇයි අපි යන්නේ? අපි නගින ගමන් ඉන්නේ එයාටත් ඇති. ඉතින් මෙතන තමයි අර පරණ විදියට හැදපු හොටෙල්ස්, ඒගොල්ලන්ගේ ස්ක්වෑර්ස්, ඒ දේවල් තියෙන සහ ඉස්සර කාලේ ඉඳන් තියෙන බේකරි ඒ වගේ අර පෞරාණික ට්‍රැඩිෂනල් දේවල් ටික ඔක්කොම තියෙන මෙතන. ලේක් එකෙන් පල්ලෙහා තියෙනවා මොඩර්න් පැත්ත. කඩ අරව මේවා නමුත් මොඩර්න්.
මේ පාරේ කෙලින්ම ගියාම අපිට තියෙන shopping පාරක්. ඒ shopping පාරේ තියෙන luxury branded ඔක්කොම. ලක්ෂරි බ්‍රෑන්ඩ් ලක්ෂරි. මොකද මේ පැත්තට එන්නේ ගොඩක්ම famous. එතකොට ගොඩක් පෝසත් කට්ටිය. ඉතින් අපිත් ෆේමස් අපිත් ගොඩක් පෝසත්. අපේ බැංකුව account වල රුපියල් 2500 3000ක් විතර හැමදාම තියෙනවා. ඒකනේ. අපිත් පෝසත්. අපිත් පෝසත්. ඉතින් අපි ආව දැන් බලන්න. දැන් බලන්න. පේනවද දන්නේ? අපේ කට්ටිය පිටිපස්සෙන් ඇදෙනවා. අම්මා යසස් වෙනවා ඉස්සරහින්ම. අනික් කට්ටිය යත්තරන් එක්කන් ඉන්නේ. එක ගායන්නේ කට්ටිය. ඉල්බරක් දාගෙන. මොකද ලස්සන දවසක් ඉතින්. මේ මම දකින දේ තමයි මේ අද වෙදර් එකත් අති ෂෝක්. හැබැයි අර ඇතින් පේනවද රස්සක් ඉන්නේ වගේ හදනවනේ. ඔව්. මේ ක්ලවුඩි වගේ පොඩි ගතිය. ඉක්මනින් වෙනස් වෙනවා. මොකද අපි මේ ගම තියෙන්නේ පිටලා තියෙන්නේ සී ලෙවල් එකෙන් මීටර 1800ක වගේ ඔන්න ඔය වගේ උසකින්. ඉතින් එතකොට වෙදර් එක ඉක්මනට චේන්ජ් වෙනවා. මවුන්ටන් එකක් උඩ නෙමේ අපි ඉන්න වගේ නොපිරුණාට මේ අපි ඉන්නේ තනිකර මවුන්ටන් වල. දැන් හති හරිමු. ඔව් දැන් හති හරිමු. යසා මොකද තාත්තේ? මම යසා ගියර් එක දාලා යන්නේ ආ. ෂා. බලන්නකො ෆිට්ම කොල්ල යසා. ඔන්න දැන් අපි පටන් ගත්තා. famous shopping street එක. Louis Vuitton, එතකොට Armani, Dior, Gucci, Bulgari මේ වගේ world famous luxury branded ඔක්කොම මේ street එකේ තමයි තියෙන්නේ. සරලවම කිව්වොත් ලෝකයේ සුපිරි ධනවතුන් ඇවිල්ලා මේ හොටල්ස් වල තමයි නවතින්නේ. ඉතින් ඒ අය වෙනුවෙන්ම තමයි මේවා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ අපි හිතමුකෝ ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රීඩාව තරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රන්විලියෝ වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රසිද්ධ අය මෙහි ඒගොල්ලන්ගේ නිවාඩුවට එනවා. නිවාඩුවට ඇවිල්ලා නතර වෙලා මේ ඒගොල්ලන්ගේ ජීවිතේ නිදහසේ ගත කරලා යන්න මෙන්න මේ හොටල්ස් වලට තමයි එන්නේ. ඔයා එහෙම ෆේමස් අය දැකලා තියෙනවද? personally නෑ. දැකලා නෑ. ඔයගොල්ලෝ ඉටලි වල ඉන්න ෆේමස් අයවත්? ඒගොල්ලන්ගේ social media වල මෙහෙ ඇවිත් තියෙනවා දැකලා තියෙනවා. මම personally දැකලා නෑ. වා මාව දැකලා තියෙනවද? ඔව් ඒ ඇති මම හිතන්නේ. මේ සෙට් එක එහෙමනේ. ඒ කියන්නේ බලන්නකෝ. මොනවාද? බේකරි එක. මේක තියෙනවා චොකලට් තියෙනවා මෙහෙ සිස් චොකලට් ගන්නවා නම් ගන්න පුළුවන්. පේස්ට්‍රි මොනවා හරි ගන්නවා. croissant එකකුයි hot chocolate කේක් තියෙනවා. බලමු hot chocolate. ලෝකේ පැරණිම බේකරිය කියලා කිව්වත් අපේ අසස් කියන්නේ කමු කියලා. මේ තමයි සිටි සෙන්ටර් කියන්නේ සන් මෝරිස් සිටි සෙන්ටර් ස්ක්වයර් එක. ඉතින් මේ වටේටම මේ වගේ කඩවල් තියෙනවා පේනවා. මෝරිස් සිටි සෙන්ටර් එකේ ලෝකයේ තියෙන ඉහළ පෙළේ සියලුම වෙළඳ සන්නාම අපි කියන්නේ බ්‍රෑන්ඩඩ් අයිටම් කියන්නේ. එහෙමත් නැත්නම් ලෝකයේ මිලෙන් ටිකක් ඉහළ ඒ වගේම ගුණාත්මක බවින් වැඩි හැම සන්නාමයක්ම වගේ මේ හැම තැනම තියෙනවා. ඉතින් අද නම් ටිකක් සෙනග අඩු දවසක්. හැබැයි මම හිතනවා සෙනග ඉන්න කාලේට විශේෂයෙන්ම මේ වැඩිපුරම විදේශිකයන්ගේ ආකර්ෂණය තියෙන කාලට මේවා ටිකක් සෙනග වැඩිපුර ගවසන පැත්තක් වෙනවා ඇති.
ඔන්න ඔය විදිහට තමයි ස්විට්සර්ලන්ඩ් ටුවර් එක අපි හරි ආසාවෙන් රස වින්දේ. අපිට මේ මුළු ගමන පුරාම කෞෂිවා ලස්සනට අපිව ගයිඩ් කරා. එතකොට වොන්ඩර්ලස් පේජ් එක දැකලා තමයි මම කතා කරේ. එතකොට මේ කියන්න බලන්න අනිත් අයට කොහොමද ආව කන්ටැක්ට් කරගන්නේ කියලා. පේජ් එක හරහාම අපිව මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. වන්ඩර්ලස්ට් ට්‍රැවල් පේජ් එක හරහා DM එකක් දැම්මහම මට ඔයගලත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයගලන්ගේ අවශ්‍යතා අහන්න ටුවර් එකක් කරනවා නම් කොහොමද ඒක ඕගනයිස් වෙන්නේ කියලා. දැන් මෙහෙම කියමුකෝ. දැන් ඔයා මේ ස්විට්සර්ලන්ඩ් ටුවර් එකට අමතරව වෙන ටුවර්ස් උත් කරනවා නේද? මොනවාද ඒවා? දැනට මං ඕපන් තියෙන්නේ ෆින්ලන්ඩ් ආර්ටික් සර්කල් එකට යන ටුවර් එක, ඊජිප්ට් ටුවර් එක, මේ ටුවර් එක. මේ ටික තමයි දැනට ඕපන් තියෙන්නේ. එහෙනම් ඉතින් thank you so much ඔයා අපිට කරපු උදව්වට. ඔයා අපිව එක්කගෙන ගියා. හරියට තොරතුරු ටික කියලා දුන්නා. අපි හොඳට මේ ටුවර් එක එන්ජොයි කරා. අපි එන්ජොයි කරා හා සමානව මේක බලන අයත් එන්ජොයි කරා. මේ සමහර දේවල් තියෙනවා අපිට ඇත්තටම යන්න බැරි වුණත් ඒ දේවල් බලලා ඒක සතුට ලබන්න පුළුවන්. ඇත්තට ගියා වගේ ඒක විඳින්න පුළුවන්. ඉතින් මම try කරන්නේ මගේ vlogs ඇතුලේ ඔයගලන්ට ඒ අත්දැකීම දෙන්න. thank you එහෙනම් අපි ගිහින් එන්නම්. bye. bye. දැන් ආපහු පැය 5ක් යන්න ඕනේ. වෙරෝනා වලට. ඉතාලිය වෙරෝනා වලට හොටෙල් එකට යන්න ඕනේ. bye. මට පොඩි දෙයක් කියන්න අමතකුණා. අපි කෝච්චියේ ස්විට්සර්ලන්ඩ් වලට එද්දි අපේ වෑන් එකයි කාර් එකයි දෙකම සන්මෝරි ස්ටේෂන් එකට ඇවිත් තිබුණා. අපි ආපහු වෙරෝනා වලට ගියේ කෝච්චියේ නෙමෙයි වාහනවල. මේ වීඩියෝ එක ඔයාලා රස විඳ නම් අමතක නොකර මාධව විජේසිංහ YouTube එක subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.